හලෝ අයිවන් ලංකනින් මෙල්බන් YouTube channel එකට ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද vlog එක ස්පෙෂල් vlog එකක්. ඒ තමයි අපි රෝම් යනවා. ඉතින් පුතාගේ පළවෙනි ෆ්ලයිට් එක. ඉතින් ගොඩක් එක්සයිටඩ් ඒ වගේම පොඩ්ඩක් විතර බයෙන් යන්නේ. මොකද පළවෙනිම ෆ්ලයිට් එක පැය 14ක්. ඉතින් මම කියන්නම් කොහොමද අපි යන්නේ කියලා. ඉතින් මෙල්බන් ඉඳන් ඩුබායි වලට ඊට පස්සේ ඩුබායි ඉඳන් රෝම් වලට. ඉතින් අපි එමිරේට්ස් එයාලයින් එක තමයි බුක් කරේ. මේ වීඩියෝ එක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි. හැබැයි අපේ ටිකට්ස් ඔක්කොම අපි My Flight Zone කියන ආයතනය හරහා තමයි බුක් කරේ. ඉතින් අපිට හොඳ ප්‍රයිස් එකක් හම්බුණා. ඒ වගේම බබාගේ බැසිනට් සීට්ස් එක්ක හැම දෙයක්ම හරි විදිහට බුක් කරගන්න ලැබුණා. ඉතින් ඒ නිසා මං හිතුවා යාළුවෝ පොඩ්ඩක් මෙතන මෙන්ෂන් කරන්න. ඉතින් දැන් වෙලාව පාන්දර 1:00යි. ඉතින් දෙසැම්බර් 3 වෙනිදා මම මේ රෙකෝඩ් කරන්නේ. ඉතින් අපි රෑ ඉඳන් හැරගෙන ඇත්තටම නිදාගත්තේ නැහැ. ඉතින් නිදාගන්න තිබ්බා පොඩි වැඩ තිබ්බා එක එක ඒවා අන්තිම පැකින් ඒවා මේවා. ඉතින් පැන්ෂට මොනවද පැක් කරේ කියලා ඔයගලන්ට මගේ පැකින් vlog එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒක බලන්න ඒකේ මම ඔක්කොම පැන්ෂට ගත්ත දේවල් ඔක්කොම පෙන්නුවා. ඩයපර් බෑග් එකයි ඔක්කොම දේවල්. ඉතින් මම දන්නවා ඒක ගොඩක් අය ආස ඇති දැනගන්න. ඉතින් ඒක බලන්න. ඉතින් ඔන්න අද ඉඳන් දැන් ඉඳන් පැය 20ක් විතර අපි travel කරනවා. පළවෙනි ෆ්ලයිට් එක පැය 14ක්. ඊට පස්සේ ඩුබායි වල පැය 2ක් ඉඳලා ඊට පස්සේ එතන ඉඳන් පැය 5යි ගාණක් මං හිතන්නේ. ඉතින් එමිරේට්ස් මම තමයි දිගටම බුක් කරේ. ඉතින් දැන් පැන්ෂන් ඉදියා යාගේ normal routine එක කරලා නිදා ගන්න ගියා. ඉතින් අපි දෙන්න දැන් වැඩි වෙල කරලා දැන් ස්ලයි ලෑස්ති වෙනවා. ඉතින් අපේ ගෙදර ඉඳන් එයාපෝට් එකට පැයක වගේ දුරක් තියෙන්නේ. අපි කැබ් එකක් බුක් කරා ලේසි හින්දා. කියන්නේ ලංකාවේ කෙනෙක්ගෙම කරන බිස්නස් එකක්. ඉතින් එයාලගෙන් අපි බුක් කරා. මම මොනවත් මේ YouTube කරනවා මෙහෙම පෙන්න එහෙම මොනවත් කියලා නෙමෙයි මම නිකන් කෝල් එකක් ගත්තේ නම් එකක් මට හම්බෙලා. ඉතින් normal විදිහට බුක් කරේ මම. හොඳ price එකකුත් හම්බුණා. ඉතින් දැන් මේ මල්ලි කෙනෙක් එනවා කිව්වේ. එයා එනවා කිව්වා 1:00 වෙදී දැන් 1:25යි. ඉතින් ඊට පස්සේ බෑග්ස් ටික දාගෙන ඊට පස්සේ අපි හිතන් ඉන්නේ මම හිතන් ඉන්නේ පැන්චව අන්තිමට හිමීට දාන්න. ඉතින් නිින්ද කැඩෙයි. ඒ වුණාට මම හිතනවා කාර් එකේ ආයේ නිින්ද යයි කියලා. ඉතින් බලමු මොනවා වෙයිද කියලා. ඉතින් මගේ plan එක තියෙන්නේ අපි රෝම් යනකම් ෆ්ලයිට් එක කොහොමද යන්නේ එක්ස්පීරියන්ස් එක vlog කරන්න. ඉතින් බලමු. එහෙනම් එකතු වෙලා ඉන්න. මම පොඩි shots ටිකක් දාගලා ඊට පස්සේ ඔයගලන්ට අප්ඩේට්ස් දෙන්නම්. දිගටම එකතු වෙලා ඉන්න. හරි. ඔන්න ලෑස්ති. බඩු ටික තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. බඩු ටික. හලෝ. මෙයා නිකන් හැන්ඩි පා. ඇවිල්ලා. කැබ් එක ආවා. අපි එයාපෝට් එකේදී එකතු වෙන්න. බබාව ස්ලයි ගන්න යන්නේ පහුතයි. Sleeping bag? එපා මම පැක් කරලා තියෙන්නේ. ගන්න හිමීට ගන්න. හිමීට ගන්න. පවුවනේ. හරි. කො නැගිටලාද? ඔව්. හලෝ අපි එයාපෝට් එකට ආවා. ඉතින් දැන් යක් ඇතුළට. හලෝ ඉතින් අපි චෙක් ඉන් එක ඉවර කරා. බෑග්ස් අපි 4ක් චෙක් ඉන් කරා. ඊට පස්සේ හැන්ඩ් ලගේජ් එකයි අපි තියාගත්තේ අතේ අරන් යන ලේසි හින්දා බබත් එක්ක. good news ප්‍රෑම් එක අවුලක් නැහැ. කැබින් එකේ අරන් යන්න approved. එයා නමලා පෙන්නලා අපිට නමලා පෙන්නන්න කිව්වා. ඒක බලලකෝ ඕකේ කියලා. ඉතින් එතකොට අපිට ප්‍රෑම් එක ගේට් එක ළඟ වෙනකම් අරන් ගිහලා කැබින් එකේ නමලා අරන් යන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අප්ඩේට් එක. ඉතින් යද්දි කොහොමත් බර අවුලක් නැහැ. අපි ටිකක් අඩුවෙන් අරන් ගියේ. මම හිතන්නේ කිලෝ 5ක් 6ක් වගේ අඩුවෙන් තිබ්බේ. ඉතින් ඒ නිසා ගානක් නැහැ. එද්දි තමයි අරන් එන්න ඕන දේවල්. ඉතින් දැන් අපිට තියෙනවා පැය 2ක් විතර ෆ්ලයිට් එක වෙලාවට. ඉතින් පැන්චව දැන් මම කරන්න යන්නේ ඩයපර් චේන්ජ් එකක් කරලා පේරන්ට් රූම් එකට ගිහිල්ලා කිරි ටිකක් දෙනවා. ඊට පස්සේ ආයේ ගොඩක් අය කියලා තිබ්බා ප්ලේන් එක නගනකොට කිරි දෙන්න. එතකොට බබාගේ කන් බ්ලොක් වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කිරි දෙන්න ඕන හින්දා මම ගොඩාක් පොවන්නේ සාමාන්‍ය ප්‍රමාණයට පොවනවා. දැන් පොඩ චුරු ගානවා බඩගින්නේ. ඉතින් යන් අපි දැන් පේරන්ට්ස් රූම් එකට රයිට් යා හරි ඔන්න ඉතින් ඉන්න හල්ලෝ සූපුවක් කටේ ගහලා මිස්ටර් ස්ලයිඩ් ඉන්නවා. අපි මේ එක බෑග් එකක් තමයි තියාගත්තේ. මගේ අතේ ගෙනියන හෑන්ඩ් බෑග් එකයි මේ තියෙන්නේ බබාගේ ඩයපර් බෑග් එක.
parents room එක තියෙනවා බබාව change කරන්න sink එකක් මොන හරි රත් කරගන්න වතුර microwave එක මේකේ කවුරු ඉන්නවද බලමු නෑ කවුරුත් නෑ ඉතින් බබාට කිරි දෙන්න පුටුවක් එක්ක ඔක්කොම තියෙනවා ලස්සනට ෂොක් මේක තමයි parents room එක අපි ඉතින් බබාට diaper change කරලා කිරි දීලා ඔයගලත් එක්ක එකතු වෙන්න හලෝ කලුරයි මීමි කිරි බීලා හයි යා හරි තව දෙයක් ඔයගලන්ට කියන්න අමතකුණා මෙතන චෙක් ඉන් එකේදී එමිරේට්ස් එකෙන් අපේ හෑන්ඩ් ලගේජ් වල බර එතකොට පුතාගේ ඩයිපර් බෑග් එකේ බර හැම බැලුවේ නැහැ මම දන්නේ ඉස්සරහට බලනවාද කියලා කොහේ හරි ගේට් එක ළඟ මෙතන නම් ඒගොල්ලෝ එච්චර ගානක් නැහැ චෙක් ඉන් කරපු ලගේජ් ටික විතරයි බර බැලුවේ ඉතින් බර බැලුවේ නැත්තම් හොඳයි එනකොට එතකොට ගොඩක් දේවල් අරන් එන්න පුළුවන් හරි ඉතින් දැන් මාත් වොෂ්රූම් ගිහිල්ලා ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ සිකියුරිටි එක හරහා යන්න ඉතින් එතන ෆිල්ම් කරන්න මොනවත් කරන්න බෑ ඊට පස්සේ එතනින් ගියාට පස්සේ ඩියුටි ෆ්‍රී ඒරියා එකේදී ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. හලෝ අපි සිකියුරිටි එකෙන් ආවා. ඉතින් මුලින්ම බෑග් චෙක් කරා. බෑග් චෙක් කරනකොට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. බබාගේ බෑග් එකේ මම වතුර බෝතලයක් ෆුල් වතුර පුරවලා ලොකු බෝතලයක් අරන් ආවා මෙයාට දෙන්නයි ඒකට. ඉතින් ෆෝමියුලා බොන අයට උනත් වතුර අරන් එන්න පුළුවන්. ඒගොල්ලෝ බබාව දැක්ක ගමන් බේබිගේ ඒවා කියලා ඕකේ කරනවා. මුකුත් අපිට අයින් කරන්න කිව්වේ නැහැ. ඊට පස්සේ પાස්පෝර්ට් චෙක් කරන එකත් වෙනම ලයින් එකක් තියෙනවා බබාලා ඉන්න අයට යන්න. ඒ ලයින් එකෙන් પાස්පෝර්ට් ටික චෙක් කරලා දැන් අපි ආවා ඩියුටි ෆ්‍රී ඒරියා එකට. දැන් ඉතින් ගේට් එක ළඟට යන්න තියෙන ඊට පස්සේ ප්ලේන් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. තව පැය භාගයක් තියෙනවා අපිට. ඉතින් වෙලා තියෙනවා. මේ පැංචනම් පොඩ්ඩක් දැන් නිදිමත වෙ ඉන්නේ. හයි. හරි. ඉතින් ඊටු ටික මම ප්ලේන් එකට යනකම් ලොකුට කතා කරන්න බැරි වෙයි. ඉතින් ඒ නිසා මම මියුසික් එක දාන්නම්. ඔයගලන්ට බලන්න පුළුවන්. කවුද මේ කොණ්ඩේ අදින්නේ? අම්මි. යා. චුටි පැච්චගේ ෆස්ට් ෆ්ලයිට් එකනේ. යා. අපි ගේට් එක ළඟට ආවා කොෆි එකක් බොනවා ඉතින් දැන් ඉතින් බලන් ඉන්නවා බෝඩ් කරන්න බලමු ඔයගලන්ට අප්ඩේට්ස් දෙන්නම් ෆ්ලයිට් එක ඇතුළට ගියාට පස්සේ හයි චුට්ටා ටිපිටා හයි හරි ඔන්න අපි බෝඩ් කරනවා අපිට මුලින්ම යන්න දුන්නා ෆැමිලිස් වලට යා Hello. Thank you so much. I'm Lauren. I'm going to be the cabin supervisor looking after you on today's flight, and you can take the first right. Thank you. Thank
ඔන්න ඉතින් අපි පුතාගේ ඩයිප් එක චේන්ජ් කරා. මම ඒ වෙලාවේ රෙකෝඩින් එකක් ගත්තේ නැහැ. ඒත් ඊට පස්සේ මට හිතුණා ඔයගලන්ට ඇවිල්ලා පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් සාමාන්‍ය දේවල් ඕනම ෆ්ලයිට් එකක වොෂ්රූම් එකේ තියෙනවා. ටිෂු පේපර්, හෑන්ඩ් පේපර් ටවල්ස්, টয়ලට් පේපර් ඒ වගේ දේවල්. ඉතින් කමෝඩ් එක උඩින් මෙන්න මේ විදිහට චේන්ජින් ටේබල් එක ඔයගලන්ට ඕපන් කරගන්න පුළුවන් අතින්. ඉතින් එතකොට ලීයක් වගේ පල්ලෙහාට එනවා. ඉතින් ඔන්න ඕක උඩ තියලා තමයි අපි පුතාගේ ඩයිප් එක චේන්ජ් කරගත්තේ. ඉතින් මේක උඩට අපි ගෙනාපු චේන්ජින් මැට් එක තියලා පොඩ පිරිසිදුව පුතාගේ ඩයිප් එක චේන්ජ් කරගත්තා. හලෝ කොහොමද ආගේ ෆස්ට් ෆ්ලයිට් එක? හොඳයිද? අපි ආවා ඩුබායි. හලෝ අපි ඩුබායි ආවා. හයි කො ෆ්ලයිට් ඉන්නෝ? ඉතින් කොහොමද චූටි පුතා? ඔයාගේ අදහස් දක්වන්න පළවෙනි ෆ්ලයිට් එක සම්බන්ධව. not impressed. හැබැයි ඇත්තටම බබා ඇඬුවේ නැහැ පොඩ්ඩක්වත්. ඒ කියන්නේ මෙහෙම ඉඳලා හිටලා චුරුචුරු ගෑවා යට කම්මැලි කමට. හැබැයි සැරෙන් සැරට නිදාගත්තා නැප්ස් 4ක් හරි 5ක් හරි ගත්තා. මෙයා ගානට ෆිට උනේ බැසිනට් එකට. මෙයාට මීට වඩා තව ටිකක් දිග වුණා නම් ෆිට වෙන්නේ නැහැ. ඉතින් හොඳට ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක ගියා. ගොඩක් හැපි. ඉතින් අන්තිමට පොඩ්ඩක් ලෑන්ඩ් කරද්දී මම හිතන්නේ යාට කන රිදෙන්නේ නැති. ඒ නිසා පොඩ්ඩක් අඬන්න ගත්තා. ඊට පස්සේ ෂේප් කරගත්තා. ගොඩක් අය කියනවා ලෑන්ඩ් කරද්දී ප්ලේන් එක නගිද්දී බ්‍රෙස්ට් ෆීඩ් කරන්න. එතකොට අර කන රිදෙන එක අඩු වෙනවා කියලා. ඉතින් මෙයා ඒ වුණාට වටපිට බල ඉන්නවා ෆීඩ් කරන එක ගන්නෙ නැහැ. ඊට පස්සේ අපි සූප්පුව දීලා හිටියා. ටිකක් කාම් වෙලා හිටියා ටොයිස් පෙන්න. ඔන්න ඉන්නවා. හැබැයි ඕවරෝල් කීයද 10න් රේටින් එක අපි මෙයාට දෙමු 8ක්. 8 හොඳයි 8ක්. ඔව්. ඉතින් සෑහෙන හොඳට ගියා. ලොකු ස්ට්‍රෙස් එකක් මුකුත් දුන්නේ නැහැ. කෑමත් රසයි ඔක්කොම හොඳට තිබ්බා. සර්විස් එක මාර හොඳයි. මට එක එක ටොයිස් වගේකුත් හම්බුණා. මම ඒ ටික පොඩි ෂාට් එකක් දාන්නම් ඔයගලට බලන්න. ඉතින් අපි දැන් ඩුබායි ඉඳන් රෝම් යන ෆ්ලයිට් එක ගන්න. මම ඒක ලොකුවට vlog කරන්නේ නැහැ. පොඩි ෂොට්ස් ටිකක් මම දාන්නම්. ඒත් මම හිතුවා ෆස්ට් ෆ්ලයිට් එක මෙල්බර්න් ටු ඩුබායි හින්දා ඒක ෆුල් vlog කරලා ඔයගලන්ට වීඩියෝ එක අරගෙන එනවා කියලා. ඉතින් අපි දැන් මෙතනින් vlog එක ඉවර කරනවා. බයි කියන්න. ඊළඟට හම්බෙන්නේ අපි රෝම් වලනේ. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.